හොඳයි. දැන් කවුද මේ ලයින් එකේ ඉන්නේ? අයිවන් මහත්මයා මම මේකෙන් ලසන්ත කියලා කෙනෙක් කතා කරන්නේ. ඔව් හරි. ලසන්ත මහත්තයා 1971 ජනවාරි නේද? ඔව් මහත්මයා. හරි. දැන් ඔබතුමාගේ කේන්දරේ මම ළඟ තියෙනවා අපි කේන්දරේ හදලා තියෙන්නේ. අවුරුදු 55 සම්පූර්ණ වෙලා තිනවා මේ වෙනකොට. එතකොට ඔබතුමාගේ කේන්දරේ අත්ත වශයෙන්ම ගත්තම විශේෂ කාරණා මොකවත් නැහැ. ඔබතුමාට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මම දැන් මේ වෙලාවේ කතා කරනවා. ටිකක් දුක්ඛිත කාලයක් තමයි මේ වෙලාවේ ඔබතුමාට ආරම්භ වෙලා තියෙන්නේ. ඒ වගේම රැකියාව නැතිවීම හෝ ඉන් ඔබේ කැමැත්තෙන් తాවකාලික වශයෙන් හෝ වෙන්වීමක් සිද්ධ වෙනවා. ඔබ අත ඇති මුදල් නිකරුණේ නාස්ති වීමට ඇති බැවින් ප්‍රවේශම් වෙන්නට ඕනෑය. තේරුණාද? හරි. දැන් ඔබට ඔය කිව් කරුණු කාරණා සිද්ධ වෙලා තියෙනවද කියලා මට මූලික වශයෙන් කියන්න. ඔව් මහත්තයා දැන් මම මේ වෙනකොට කලින් මම ප්‍රයිවට් කම්පැනි එකක වැඩ කරේ. මේ වෙනකොට දැන් මම අයින් වෙලා ඉන්නේ. එතකොට මේ ඒක තමයි తాවකාලික නැතිවීම කියන්නේ. ඒකට තමයි తాවකාලික නැතිවීම කියලා කිව්වේ. හරි. එතකොට මගේ අදහසකුත් තියෙනවා මහත්තයා දැන් මේ මම අර අයින් වෙනකොට ETF වලින් පොඩි ගානකුත් මට හම්බුණා. මම කලින් එකතු කරගත්ත පොඩි ගානකුත් තියෙනවා. දැන් මේ වෙලාවේ ජොබ් එකක් කරන්නේ නැති වෙන මගේ පොඩි අදහසක් තියෙනවා මේ ආයෝජන අවස්ථාවකට යන්න මම පොඩි ආයතන කීපයකට බැලුවා. ඒ වගේ පොලිය අනුපාතයකට මම බලන ගමන් ඉන්නේ. එතකොට මට දැනගන්න පුළුවන් ද මහත්තයා මට එහෙම ධනලාභ තියෙද එකෙන් මට හානියක් වෙන්නේ කොහොමද කියලා. මෙහෙමනේ තියෙන්නේ. දැනට ගෙවන දසාවේ අයිති ග්‍රහයා 11 වෙනිට සම්බන්ධයක් වන්නේ නැත. තේරුණානේ? එයා දැන් සම්බන්ධලා තියෙන 12 වෙනි හෙවත් වයස්ථානට. මම ඔයාට අතට ගන්නකොටම කිව්වා ඉදිරි කාලය තුල ඔබ තිබෙන දේ විනාශ වී බංකොලොත් වීමේ අවදානමක් තියෙනවා කියලා. ඒක නිසා දැන් මේ අපේ රටේ අලුත් ව්‍යාපාර තියෙනවනේ පිරමීඩ ව්‍යාපාර නැත්තම් වෙනත් දේවල් ශනික මුදල් හොයනේවා එක දෙක කරලා ඩබල් කරනේවා ලක්ෂයක් දැමම අවුරුදු 5කින් ලක්ෂ 20ක් දෙනේවා ඒ කිසිම දෙයකට ඔයා ආයෝජනය කරන්න එපා. ඔයාගේ ඔය මුදල් ටික මෙන්න මෙහෙම වෙනවා. අනාරක්ෂිත තැනක දැම්මොත් ඔයා බංකොලොත් වෙනවා. ගෙදර තිබ්බොත් නිකරුණේ වීදමට ලක් වෙනවා. තේරුණානේ? අනාරක්ෂිත තැනක දැම්මොත් ඔයා බංකොලොත් වෙනවා අහගෙන ඉන්න. ගෙදර තිබ්බොත් නිකරුණේ වීදම් වෙනවා. කාට හරි ණයට හරි දෙන්න හිතනවා. ඒ නිසා ඔයා මේ වෙලාවේ කරන්න ඕන සුරක්ෂිත ආයෝජනයක්. ඔයා මොකක් කියලාද හිතන්නේ ලංකාවේ තියෙන සුරක්ෂිතම ආයෝජනය? බැංකුවක රාජ්‍ය ආයතනයක වගේ. ඔව් රාජ්‍ය බැංකුවක මුදල් තැන්පත් කරන්න. අපේ ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකු තුනක් තියෙනවා. මම නම් කියන්නේ නැහැ. ඔයාට ඔයා දන්නවනේ. රාජ්‍ය බැංකුවක මුදල් තැන්පත් කරන්න. එහෙම නැත්නම් රජයට සම්බන්ධ රක්ෂණ ආයතනයක ඔයාගේ වයස අත්කවට අවුරුදු 55 තාම ඔයාට ඔය ඉන්වෙස්ට්මන්ට් පොලිසි එකක් නැත්නම් ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් මම දන්නේ වගේ සෞඛ්‍ය හොඳ නම් ගන්න පුළුවන් නම් ඒ වගේ දෙයක් අන්න ඒ වගේ දේවල් වල විතරමයි ඔයා මේ වෙලාවේ ආයෝජනය කරන්නට ඕනෑ වෙන්නේ. එහෙම නැත්නම් ඔයාගේ කේන්ද්‍රය කියවෙනවා හදිසියේ ලැබූ ධනයක් වුවද නිකරුණේ නාස්තියටපත් වෙයි කියලා. තේරුණාද? හරි. වෙන මොන හරි දෙයක් වර දැනගන්න තියෙනවද? මේ වෙන නම් නෑ මහත්තයා මේ අතරම බොහොම ස්තුතියි මම මේ අහම්ෙන් තමයි ඔබතුමාගේ වීඩියෝ එකක් දැකලා මේ කතා කරන්න ඕනේ කියලා හිතුනේ. ඒ කියන්නේ මේ වෙලාවේ මම ලොකු ප්‍රශ්නක ඉර වෙලා හිටියේ මේ මුදල් වලට මොකද කරන්නේ ආයෝජනය කරනවද මොකද කරන්නේ කියලා. ඉතින් අර ඔබතුමාගෙන් මේ ඉතරේ අහලා දැනගත්ත එක එහෙම මේ මට අත්කරම වටිනවා මේ වෙලාවේ. නැත්තම් මම ලොකු අමාරුවක තමයි වැටෙන්නේ. ඔයාට මෙහෙම ඕන රත්තරන් අරන් තියාගන්න. රත්තරන් බහින්නේ මේ වෙලාවේ. සුරක්ෂිතතාවයක් නැති ව්‍යාපාරවල ආයෝජනය කරන්න එපා. ස්ථිර ලෙසම පාඩු සිදු වෙනවා. 10 වෙන්නේ සහ 11 වෙන්නේ දෙකේම උපස්ථාන අයිති ග්‍රහයා 12 වෙන්නට මේ වෙලාවේ සම්බන්ධ වෙනවා. ගෝචරය සහ මහදසා අතුරුදසා විදසා වලින් පාඩු වෙනවාමයි. දැන් ලසන්ත මහත්තයා මෙහෙමයි. දැන් ඔයාට මේ අවස්ථාව නැති වුණත් සාමාන්‍යයෙන් කෙනෙක්ගේ කේන්දරේ හදිසි ධනලාභ තියෙනවද? රේස් ඔට්ටු දිනනවද? ලොතරැයි ජයග්‍රහණ තියෙනවද? අන්න ඒ වගේ දේවල් කියන්න පුළුවන් ක්‍රම තියෙනවා ජ්‍යොතිෂයේ. තේරුණානේ? ඒ නිසා ඔයාට ඒ දේවල් නැති නිසා තමයි මේ ආයෝජනය කරන්න එපා කියලා කිව්වේ. එහෙම නැතුව සාමාන්‍ය කෙනෙක්ගේ මේ 2 6 11 වගේ තැනකට නියෝජකත්වයක් දරනවා නම් ඒ අදාළ ග්‍රහයෝ ගොඩාක් සල්ලි හම් වෙන යෝග යම් යම් කාලවලදී ඇති වෙනවා. ඔයාට නෑ. ඔයාටත් එහෙම කාලයක් අනාගතේ ඒවි. එතකන් ඔය සල්ලි ටික පරිස්සම් කරගන්න.
තේරුණානේ? අවුරුදු දෙකක් යනකම් කිසිවක් කරන්නට එපාය සුරක්ෂිතතාවයක් ඇති තැනක දාලා පොලිය ගන්නවා මිසක්. තේරුණානේ? හරි. එහෙමනම් බොහොම ස්තුතියි අපිට කතා කරාට. වෙන විශේෂ දේවල් මොකුත් නැහැ කියන්නේ? නෑ මහත්තයා බොහොම ස්තුතියි. හරි බුත්සන්නයි වාට. ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය. පෞරාණික ඉන්දිය රහස් වට්ටෝරුවකට අනුව උසස්ම තත්ත්වයේ බෙහෙත්ද්‍රව්‍යයන් යොදා ගනිමින් සකස් කරනු ලබන මෙම දිව්‍යමය සුවඳ දූපය ධනලක්ෂ්මී කුබේරන් දැහැනින් ජීවම් කර ඇත. ඔබේ නිවසේ ව්‍යාපාරික ස්ථානයේ උදේ සවස දුමැල්ලීවෙන් ඔබට සෞභාග්‍යම උදාවේ. ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය මිලදී ගන්නා ඔබට තවත් විශේෂ වාසියක්. මෙම පැකැට්ටු තුළ බලගැන්නූ රන් ආලේපිත ලක්ෂ්මී පිළිමයක් හෝ රන් ආලේපිත ලක්ෂ්මී කුබේරන් යන්ත්‍රයක් අහඹු ලෙස තැන්පත් කර ඇත. ඔබේ සාර්ථකත්වය වෙනුවෙන්ම ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය ඔබ වෙත ලබා දෙන්නේ ආධ්‍යාත්මවේදී බිසර චාණක්‍ය මානගේ. සුවඳ දූපය ලබා ගැනීමට WhatsApp මගින් විමසන්න 0753 53 53 40.